මේ මහමාවතක ඇක්සිඩන්ට් එකක් වෙලා අපි තුමු අපේ සිරුර දෙකට කැඩුනා. බේරගන්න බැරි වෙන්න ඇඟ කැඩිලා අපි පාරේ අසරණ විද්දි අපිටම තේරෙනවා තව විනාඩි 20කින් විතර යන්න වෙනවා. අපි කාගෙන්ද පින්වතුනි ආවිස ඉල්ලන්නේ? මට බෑ විනාඩි 20කින් යන්න. මට තව ඉන්න ඕන. මට ආවිස දෙන්න. කාගෙන්ද අපි ඉල්ලන්නේ? අපි කොයි දේවාලයටද යන්නේ? අනේ මගේ ඇඟේ කෑල්ලක් හරි කමන්නේ තියාගෙන මට ජීවත් වෙන්න ඕන. මට ආවිස දෙන්න. අපි කීයක් දීලාද ආවිස ගන්නෙ? මම මෙච්චර ගාණක් දෙන්නම්. මගේ ආවිස ටික මට දික් කරලා දෙන්න. අසරණ නැන්ද අපි? අසරණයි. අපි මහා දෙයක් කරගත් අය වගේ හිටියට අපි හරි අසරණයි. එකපාර අපිට අපි ගැන දැනගන්න ලැබුණොත් මොළේ කැන්සර් එකක් ඇවිත් තව මාසෙයි. අපි කාට දෙයක් දෙන්නේ? කාගෙන්ද අපි පිහිටන්නේ ඉල්ලන්නේ? අනේ මගේ ඔළුවේ ගෙඩිය තියාගෙන හරි කමන්නේ මට තව ජීවත් වෙන්න ඕන. එහෙම එකක් නෑ. ඒ නිසා අපි යන්න ලැහැත්ති වී සිටිය යුතුයි. අපි යන්න ලැහැත්ති වී සිටිය යුතුයි.